ඔබ උතුරු පළාතේ සංචාරය කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් රාජකාරී කටයුත්තකට වවුනියාවට එන්න ඉන්න කෙනෙක්ද? අඩුවට වගේම රජ කාලයේ වගේ සැපට ඉන්න පුළුවන් සංචාරක බංගලාවක් ඔබට අද මම පෙන්වනවා. මේ තමයි වවුනියාවේ පිහිටි සුදේශීය කටයුතු අමාත්‍යාංශයට අයත් සංචාරක බංගලාව. ගොඩක් අය දන්නේ නැති වුණාට වවුනියාව නගරේ මේ වගේ සුවපහසු නිස්කලංක ඒ වගේම බජට් ෆ්‍රෙන්ඩ්ලි නවාතැනක් තියෙනවා. මේ තමයි ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව. අපි අද බලමු ඇතුලේ තත්ත්වය කොහොමද, මොනවද තියෙන පහසුකම් කියලා. එන්න යමු ඇතුළට. වවුනියාව නගරයට ඉතා සමීපව පිහිටා තිබුණත් මෙහි තියෙන්නේ නගරේ ගෝසාවෙන් තොර ඉතාමත් නිහඬ වටපිටාවක්. හොඳින් නඩත්තු කරපු ගෙවත්ත සහ පිරිසුදු වටපිටාව ඔබේ විඩාව නිවන්න සමත් වෙනවා. මෙහි ඇතුළත ඉතාමත් ඉඩකට සහිතයි. නවීන පන්නයට නිම කරපු නිදන කාමර, වායු සමනය කළ පහසුකම් සහ සුවපහසු ගෘහ භාණ්ඩ මෙහි අන්තර්ගතයි. පවුලේ අයට වගේම රාජකාරී සඳහා පැමිණෙන නිලධාරීන්ටත් එකලෙස ගැලපෙන විදිහටයි මේ බංගලාව නිර්මාණය කරලා තියෙන්නේ. ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයට අයත් මෙම බංගලාවල් ගැන සියලුම විස්තර හා කාමර වෙන්කරවා ගැනීම ගැන තොරතුරු සියල්ලම ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ වෙබ් පිටුවට පිවිසීමෙන් ඔබට බලා ගන්න පුළුවන්. ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයට අයත් මෙම සංචාරක බංගලාවල නවාතැන් ගත හැක්කේ රාජ්‍ය සේවක ඔබටත් ඔබ සමගම නවාතැන් ගන්නේ නම් ඔබගේ පවුල්වල අයට සහ ඔබගේ හිතමිතුරන්ටත් නවාතැන් පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.